මේක මම ඇස්සරගෙන ඉන්නකොට සිද්ධ වෙච්ච දෙයක්. මේ රූපය අභ්‍යාකාශයේ නිකන් අපි කියන්නේ ආකාශයේ එම්බ්‍රොයිඩ් වෙනවා. ඒ කියන්නේ ස්වර්ණ වර්ණ භික්ෂූන් වහන්සේ නමක් මැවෙනවා. රත්තරන් පාට. මම දැකලා තියෙනවා එකම જાති අමනුස්සයෙක්ව දෙගමන. ඒවා ඒත් මහාන වෙච්ච අලුත. දන ගහගෙන උක්කුටියෙන් කියලා අපි කියන්නේ. යාන්නේ විදිහින් ලස්සනට උක්කුටියෙන් ඉඳගෙන අර දේවතාවුරු වන්දනා කරන රූප තියෙන පන්සල්වල අමුතු විදිහට ඉන්නේ කකුලක් බිම තියාගෙන. ඒ විදිහට වන්දනා කළා. ඒක පාටම ෂණයෙන් පෙළ නැති වෙලා ගියා. එදා රාත්‍රියේමයි මරණානුස්සති භාවනාව කළේ. කරනකොට අර මිනිස්සයම මගේ කකුල් දෙක ගාව ගුලි ගහිලා වැඳගෙන ඉන්නවා. ඒ සියලුම කටහඬවල් ඇහෙන්නේ මගේ කුටියේ අහස. ඒ කියන්නේ අහසෙන් ඇහෙන්නේ. විශාල කාන්තා පිරිසක්. ඒ කටහඬවල් කොච්චර ලස්සනද කියලා කියනවනම් එහෙව් ලස්සන කටහඬවල් මා අද වෙනතික් අසානේ. වය වයිෆයි සිම් නැති CCTV කැමරා පද්ධතිය අඩි 500ක් දක්වා රැහන් රහිත සම්බන්ධතාවය ජපන් තාක්ෂණය සමග හොංකොං නිෂ්පාදනයක් දෙවයින පුරා සේවාව වසර 2ක වගකීම මිලදී ගැනීම සඳහා දැන්ම අමතන්න 077 747 78 75 සුපුරුදු වැඩසටහන බදාදා රාත්‍රී 10:10 අද සිට අසංග ලයිව් ගුවන් අවකාශය වෙන්වන්නේ විශේෂ වැඩසටහනකට. මා මින් පෙර අවස්ථා කීපයකදී ඔබට කිව්වා අසංග ලයිව් YouTube නාලිකාවේ ඉදිරියේදී ඔබේ විශේෂ යෝජනා සමග යවත් කාලීන වෙනවා කියලා, අප්ඩේට් වෙනවා කියලා. මම හිතන්නේ ඒක තමයි එහි සුවිශේෂ පියවරක් තමයි අද මේ විදිහට තියන්නේ 2026 පෙබරවාරි මාසේ 11 වෙනි බදාදා 10:10ට. විශාල අත්දැකීම් සම්භාරයක් තියෙන විශේෂයෙන්ම භාවනා යෝගීව මිනිස්සුන්ගෙන් ඈත් වෙලා වන අරණක භාවනා යෝගීව වැඩ සිටිමින් කටයුතු කරන භික්ෂූන් වහන්සේ නමකගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වන්නේ. ඊටම ගෞරවයෙන් බැල්ලපිටිය ධම්ම සුනීත ස්වාමින් වහන්සේ අපේ වැඩසටහනට තාම ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ වහන්සේට මේ නාලිකාව අලුත් තැනක් නෙවෙයි. නමුත් මේ වැඩසටහන අද සිට සෑම බදාදාවකම ඔබ වහන්සේගෙන් අපි නොදන්න බොහෝ දේවල් දැන කියාගන්න තැනක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ වැඩසටහන ආරම්භ කරනවා බොහෝම ගෞරවයෙන්. ඔබ වහන්සේගේ පැමිණීම අපට විශාල ගෞරවයක්. විශේෂයෙන්ම ඔබ වහන්සේ මේ දවස්වල කිසියම් අසනීප තත්වයෙන් ගිලන් භික්ෂු ආරාමයක වැඩ සිටින වෙලාවකයි අපේ ආරාධනාව පිළිගෙන පැමිණෙන්නේ අප කෙරෙහි අනුකම්පාවෙන්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය වේවා කියන ප්‍රාර්ථනාවම කරමින් වැඩසටහන ආරම්භ කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. මමත් මුලින් මතක් කරන්න කැමති අපේ මේ අත්දැකීම් ඉදිරිපත් කරගන්නේ ඇත්තටම කවවත් හිත බය කරන්නවත් එහෙම නැත්නම් වෙන දෙයක් සඳහා නෙමෙයි. ඇත්තටම මේ වැඩසටහනේ මාතෘකාවට අනුවත් ඒ වගේම මේ කරුණු අපේ විශේෂ පතෙන් එහා තියෙන හැමෝටම දකින්න ලැබෙන්නේ නැති අත්දැකීමක් විදිහට ලැබෙන්නේ නැති කරුණු නිසා ඒවා මේ පිරිසත් එක්ක හෝමාරු කරගන්න. ඉතින් මම මේවම කිය මේ පැත්තටම කට්ටිය තල්ලු කරනව නෙමේ. අපි මිනිස්සුන්ට අපි උගන්වන්නේ, අපි කියලා දෙන්නේ සංසාර විමුක්තිය සලසා ගන්න කියලා. ඉතින් මේන් මම බලාපොරොත්තු වෙන්නේ මොකක්වත් නෙමේ. අර කලිනුත් කිව්වා වගේ නොපෙනෙන මානයක් තියෙනවා. ඒ වගේම අපි නොදන්නා වූ පිරිස් ඉන්නවා, එක එක ශක්තියන ආධ්‍යාත්මික ශක්තියෙන් දියුණු කරගත් අය ඉන්නවා. ඒ අය ගැන තොරතුරු අහන්න, ඒ නොපෙනෙන ඒ වෙනත් බලවේග ගැන තොරතුරු අහනකොට ශ්‍රද්ධාව දියුණු වේවා, ප්‍රඥාව දියුණු වේවා කියන අදහසකින් කරනවා විනා බය කතාවක් භික්ෂුවක් විදිහට කරනවා නෙමෙයි කියන එක මුලින්ම මම වැඩසටහනේ මතක් කරන්න කැමතියි. ඒ නිසා මම අවධාරණය කරන්නේ බෞද්ධ භික්ෂුවක් විදිහට තමුන්ගේ විමුක්තිය තමුන් සලස ගන්න මේ ලැබිලා තියෙන
සුළු කාලය තුළ කියන එක මතක් කරමින් තමයි ඉතින් අපේ අත්දැකින් බෙදාගන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද අපිට පළමු වැඩසටහනට තෝරගන්න ඔබ වහන්සේගේ සුවිශේෂ අත්දැකීම සිද්ධ වෙන්නේ කොයි කාලේ කොයි ආරණ්‍ය සේනාසනයකදී කොයි පළාතේ වගේද? මම අර පැවිදි වෙච්ච මුල් කාලේ වෙච්ච සිදුවීමක් මීට වසර බොහෝ ගණනාවකට පෙර වෙච්ච සිදුවීමක් මහාන වෙච්ච මුල් කාලයේදීම ඒ වෙච්චදේ විදිහට මං මෙතෙන්දී කරුණු මතක් කරන්න කැමති. ඒ කියන්නේ මට ලොකු ඌමනාවක් තිබුණා මේ සංසාරයෙන් මිදෙන්නට කියලා. ඒ කියන්නේ මම වෙන දෙයකට මහාන වෙච්ච මිනිස්සෙක් නෙමෙයි. මට කන්න නැතිවවත් බොන්න නැතිවවත් ඉන්න ගෙවල් නැතිවවත් රස්සා කරන්න නැතිවවත් මහාන වෙච්ච මිනිස්සෙක් නෙමෙයි මම. ඉතින් මට ලොකුම ඌමනාව තිබුණේ මේ සංසාර විමුක්තිය හොයන්න. නමුත් මට ඉවෙන් වගේ තේරෙනවා මේ කියන්න හොඳ නැති කතාවක් මම මේ කියන්නේ. මොකක් හරි ගුරුවරුන්ගෙන් මට තේරෙනවා මේ මම බලාපොරොත්තු වෙන මඟ පෙන්වීම නැහැ වගේ දේකුත් මට තේරෙනවා. ඒ වගේම මට දැනුමක් තිබුණා. ගිහි කාලේ ඉඳලා මම ගත්ත ප්‍රයත්නයක් නිසා මට දැනුමකුත් තිබුණා. නමුත් මේ දැනුම ගලප්ප ගන්නත් බැහැ. ගලප්ප ගන්නත් බැහැ. ඒ නිසා මං ඒ වෙලාවේ මට අසරණ භාවයක් තේරුණා. මේ සසරෙන් නිවන් මේ සසරෙන් ගැලවෙන්න විදිහක් නැහැනේ වගේ අදහසක්. ඒ වෙලාවේදී මම සංවේදී වෙලා මට කඳුළු උනන්න පටන් ගත්තා. මේක සසරෙන් ගැලවෙන්න විදිහක් නැහැ. මේක තේරුම් ගන්න බැහැනේ කියලා. අර අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරනේ කියලා කියවෙන වචන ටික ඔබ වහන්සේගේ හදවතට දැනුණා. ඔව් අපිට ගැලවෙන්න විදිහක් නැහැනේ කියන අදහස ආවා. මේක මඟ පෙන්වන්නන් ගැන විශ්වාසයක් එන්නෙත් නැහැ. මං කාට කියන්නද වගේ එකක්. ඔව් කාටද දැන් කියන්නේ අපේ දැනුම තිබ්බට ඔය ත්‍රිපිටක ධාරී වුණත් ඇත්ත කතාව භාවනාවකට ගලප්ප ගන්න ගියාට පස්සේ ඒක වෙනමම එකක්. ත්‍රිපිටක ධාරීකම වෙනයි. භාවනා කරන්න ගියාම ගලප්ප ගන්න ගියාට පස්සේ තියෙන ගැටලු. මේ වෙලාවේදී මේ ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවනම් මටත් ආසයි උන්වහන්සේලා සමග සම්බන්ධ වෙන්න කියන මේ අදහස මට මේ දුකත් එක්ක අවංකවම ආවා. එතකොට ඔබ වහන්සේගේ වයස කීයක් විතරද ඔය කියන එක? 22ක් විතර. එහෙයි. ඊට පස්සේ මේක මම ඇස්සරගෙන ඉන්නකොට සිද්ධ වෙච්ච දෙයක්. ඒ කුටිය දෙකට බෙදලා තියෙන්නේ. සාල කෑල්ලක් තියෙනවා. අනිත් කෑල්ල කාමරේ. ස්වර්ණ වර්ණයෙන් යුක්ත භික්ෂූන් වහන්සේ නමකගේ මිටි ගොඩක් උස නැහැ. අඩි 5ක් විතර උස හොඳ පිරිපුන් ශරීරයක් තියෙන. හැබැයි මේ රූපය අභ්‍යාකාශයේ නිකන් අපි කියන්නේ ආකාශයේ එම්බ්‍රොයිඩ් වෙනවා. ඒ කියන්නේ ස්වර්ණ වර්ණ භික්ෂූන් වහන්සේ නමක් මැවෙනවා. රත්තරන් පාට. රත්තරන් පාට භික්ෂූන් වහන්සේ නමක් මැවෙනවා. ඉතින් මම එතනින් මේ කතාව නවත්තන්නම්. ඉතින් ඒකින් මම කියන්න උත්සාහ කරන්නේ මේ නින්දකින් දැකපුවා නෙමෙයි. මොකද මම මේ දේවල් කියන්නේ මේ ඔඩියන්ස් එකත් මේ අත්දැකීම් තියෙන පිරිස් ඉන්නේ. මොකද කමෙන්ට් සෙක්ෂන් එකේ කිව්වට පස්සේ හොඳට තේරෙනවා ඒ අයත් මේවා මේ ගවේෂණය කරලා තියෙනවා. අත්දැකීම් තමුන්ට කියාගන්න බැරුව ඉඳලා කොච්චර කමෙන්ට් වල දාලා තියෙනවා 100,000 ගණන්නේ. එතකොට දැන් මේ සිද්ධිය මම ඇස්සරන් ඉන්නකොට දැක්ක මහා අద్භූත ජනක සිද්ධියක් මේ. ඒකින් මට දුන්න එකම පණිවිඩය තමයි රහතුන්ගෙන් ලොව හිස් නැහැ. මේ යෝග ශාස්ත්‍රයේ තියෙනවා ගෝලයා ලෑස්ති නම් ගුරා ඉන්නවා කියලා. හරිද? යෝග ශාස්ත්‍රයේ කියන එකක් තියෙන ගුරුවරු ගැන හොයන්න එපා නුඹ ලෑස්ති වෙන්න කියලා. ඒ නිසා මේක ප්‍රධාන අත්දැකීමක්. ඉතින් මම හිතනවා වැඩසටහනේ ආරම්භයේදීම සීල දනාගේම අමුතුම જાතියේ গুপ্ত ශ්‍රද්ධාවකට මේ හේතු භූත වේවි කියලා මම ඊට වඩා ඒ ගැන කරුණු කියන්න යන්නේ. ඊට පස්සේ අමනුෂ්‍යයෝ ගැන කියනකොට මම දැකලා තියෙනවා එකම જાතිය අමනුෂ්‍යයෙක්ව දෙගමනා. ඒත් මහාන වෙච්ච අලුත. මේ මහා දවල් මම කුටියට එනකොට මේ මොන වගේ පළාතකද නාගරිකයන් ඒක පරිසරයක්ද නාගරිකයට සම්බන්ධ ආරණ සේනාසනය. එහෙයි. අර නංගන් කියන්න මම එච්චර නෑ ස්වාමීනි. අදිමදි කරන්නේ ඒ කට්ටියට ඒක. ඉතින් මමද ඒත් මහාන වෙච්ච අලුත වෙච්ච සිද්ධියක් මේකත්. මම කුටියට එනවා. ඒ කියන්නේ මහාන වෙච්ච දවසේම අන්න දැන් මතක් මහාන වෙච්ච දවසේම මම කුටියට
දෙදස් 2011 මම කුටියට එනවා කුටියට එනකොට මහදවල් කහමාරට විතර ඇති ඉතින් මේ යක්කු පේන වෙලාවද මහදවල් එක හමාර කියලා කියන්න මේ පේන කුටිය අර ඉටිකොල වගේ ඇඳගත්ත එහෙම ඒ ඇදුම් අපි දැකල නෑ මං ඕවගේ දැකල තියෙන අර කොළඹ දෙවනහර ශ්‍රීදියට කුණු අදින සමහර පිස්සෝ ඉන්නේ ඉටිකොල එල්ලගෙන ගැට ගහගෙන ඒ වගේ ඇඟ හැමතැන ඉටිකොල ඇඳුමක් වගේ තියෙන්නේ ඔළුවේ නිකන් ගැට ගහලා තියෙන කළු රෙදි වගේ ඇස් දෙකේ තියෙනවා මහා අමුතු ගතියක් ඒක මනුස්ස ස්වභාවය නෙමෙයි මනුස්සයෙක් ඇස් ටිකක් වගේ නෙමෙයි අර නිකන් නිර්බිහිත ඇස් එහෙමයි මට කියන්න වෙන්නේ ඇස් කොහොමත් මම දැකලා තියෙන ගොඩක් අමනුෂ්‍ය මේක ප්‍රබල අයගේ ඇස් ඒක නිර්බිහිත ස්වභාවයක් තියෙනවා දන ගහගෙන උක්කුටියෙන් කියලා අපි කියන්නේ උක්කුටියෙන් කියලා කියන්නේ දකුණු දනිස් බිමින් තියලා මේ වම් කකුල නවාගෙන වඳින වැඳීමකට අපි කියන උක්කුටියෙන් ඉන්නවා කියලා. ඔක භික්ෂුන් වහන්සේලා ඇවැත් දෙසනකොට එහෙම ඉන්නේ යාන්නේ විදිහින් ලස්සනට උක්කුටියෙන් ඉඳගෙන අර දේවතාවුරු වන්දනා කරන රූප තියෙන පන්සල්වල අමුතු විදිහට ඉන්නේ කකුලක් බිම තියාගෙන. ඒ විදිහට වන්දනා කළා. ඒක පාටම ෂණයෙන් පේන්න නැති වෙලා ගියා. ඒ කියන්නේ සමාවෙන්න ස්වාමීන් වහන්සේ බාධා කරාට ඔබ වහන්සේට මේ දැන් මේ පැවිදි වුණු පළමු දිනේනේ. ඒ කියන්නේ ගිහි තරුණ කාලේ පුංචි කාලෙත් මෙවැනි දේවල් පෙනිලා තියෙනවද? නෑ. ඊට පස්සේ මේ දැන් ඔන්න ඒක එහෙම නැති වෙලා ගියා. ඊට පස්සේ රාත්‍රියේ භාවනා කරනකොට ඒත් මං හිතන්නේ එදාමයි. එදා රාත්‍රියේමයි මරණානුස්සති භාවනාව කළේ. කරනකොට අර මිනිස්සයම මගේ කකුල් දෙක ගාව ගුලි ගහිලා වැඳගෙන ඉන්නවා. පෙනිලා නැති වෙලා ගියා වහාම. ඉතින් මෙන්න මේකත් ඉතින් එක්තරා අත්දැකීමක්. ඒ සියල්ලම මේ අපි ඉතින් මේවදී මට විතරක් පෞද්ගලිකව ලැබිච්ච දේවල්. ඉතින් අර මහ දවල් මම දැකපු දේවල්. ඊට පස්සේ එදා රාත්‍රියේදීම තව දෙයක් සිද්ධ වුණා. මේ මහාන වෙච්ච දවසේම අමුතු දේවල් මම මේ කියන්නේ. මේක මන් දන්නේ කට්ටිය කොහොම පිළිගනීද කියලා කියන්නේ. කටහඬවල් ඒ කටහඬවල් කොච්චර ලස්සනද කියලා කියනවනම් එහෙව් ලස්සන කටහඬවල් මා අද වෙනතික් අසා නැහැ. ඒ සියලුම කටහඬවල් ඇහෙන්නේ මගේ කුටිය අහස, ඒ කියන්නේ අහසෙන් ඇහෙන්නේ. විශාල කාන්තා පිරිසක්. මේක හිල්ල දිව්‍යාංගනා පිරිසක්. එක්කෙනෙක් ඉන්නවා ප්‍රධානව. ඒ ප්‍රධාන එක්කෙනා පොඩි හාමුදුරුවනේ කියලා කතා කරපු ඒ හඬ ඒ මුළු කුටියේම අර එකෝ එකක් වගේ රැව් පිළි රැව් දෙනවා. එක පා පොඩි හාමුදුරුවනේ දැන් අපි කළුතර චෛත්‍යයට එහෙම ගිහිල්ලා ආසාවට කකුලාට ඉන්නේ පොළවේ චටාස් මේ එකෝ එක මුළු කාමරෙන් පිරෙන්න මේ හඬ. ඒ හඬ කොච්චරද ලස්සනද කියලා හිතා ගන්න බෑ. ඒ වගේම සිනහා වෙනවා තව පිරිසක්. හිනා වෙනවා තව පිරිසක්. ඒ කියන්නේ එයත් එක්ක පරිවාර පිරිසක් හිනා වෙනවා. මේගොල්ලෝ මේ සංඥාවක්ද දෙන්නේ? ඔබ වහන්සේට ආශිර්වාද කරනවද මේ? ඒ ඉදා දවසේ ඒ බලන්න ආපු කට්ටිය. ඒ කියන්නේ ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවානේ කවුරුන් හෝ කෙනෙක් ගිහි ගෙයින් නික්මලා පැවිදි වෙනකොට දෙවියන් සාදුකාර දෙනවාය කියලා. අන්න මාරයා සමග යුද වදින්න තව කෙනෙක් එළියට බැස්සා කියලා. ඉතින් මේ සංසාරේ කොච්චර දීර්ඝයිදනේ. අපිට මේ පේන්න අම්මෙක් අප්පෙක් හිටියට තව සංසාර අපේ මොන ಜಾති යාළුවෝ ඇද්ද, මොන ಜಾති මිත්‍රයෝ ඇද්ද, මොන වගේ තැන් වලින් ආපු අය වෙන්නේ නැද්ද? මට මතක් වුණේ පළමු ධර්ම මේ පළමු ස්වාමින් වහන්සේ වෙනුවෙන් වේළුවනාරාමේ පළමු ධර්මශාලාව බුදුරජාණන් වහන්සේට පිළිගන්නපු වෙලාවේ සේනි බිම්බිසාර රජුරවන්ට රැය එළි වෙනකන් නිදාගන්න බැරි වෙනවනේ ගිහිල්ලා ඥාති පිරිස ඇවිල්ලා රැය ඒගොල්ලෝ කල්ප ගානක් බලන් හිටියනේ පින් ටික ගන්න. ඉතින් ඒ වගේ මේ මහා ලොකු පින් ගමනක් යන්න පටන් ගත්ත තැන ඒ ආශිර්වාද කරන්නත් වෙනවා. ඔව් ඉතින් ඒවා ඉතින් කාටවත් කියන්න පුළුවන් අත්දැකීම් මෙහෙම නෙමෙයි. නමුත් ඒවා තමුන්ට හොඳටම දැනෙන දේවල්. ඒවා ඒ විදිහට ඉතින් දැනුණා. ඉතින් ඒ නිසා ඉතින් ඒවත් මම දකින්නේ ශාසනයේ ආශ්චර්යවත් වූ දේවල් විදිහට තමයි. වහන්සේට බයක් දැනුනේ නැහැ. ඒවෙන් බය දැනෙන්නේ.
ගොත මම කොහොමත් අහලත් තියෙන දන්නත් දෙයක් තමයි අමනුස්සයකුට බය දනවන්නත් පුළුවන් බය දනවන් නැති කරවන්න ඒ ඒගොල්ලන් හැකියාවත් තියෙනවා සමහර නාග ශක්ති තියෙනවා නාග ශක්තියෙන් ඒ භික්ෂුවක් ආරක්ෂා කරනවාගේ හිතන්නකො සර්පයකුට අපි කොච්චර බයද හිතන පුවක් ගහක් විතර ලොකු සර්පයෙක් හිල දෙන් අයිය වෙතුව කියලා ඔතල පෙනේ පුප්පන් ඉන්නවා කියලා දැන් ඒ වගේ අත්දකින් අපි රත්තියනවා එහෙම ඔතාගෙන ඉන්න ඇවිල්ලා හොඳටම තේරෙනවා ඔබහන්සට තිනව දෙහෙමත්දකින් ඕ එහෙම ඔතාගෙන ඉන්න ඇවිල්ලා එහෙම ඔතාගෙන ඉන්නවා නමුත් හිතට බය දෙන්නේ නෑ කියන්න හොඳ දේවල් නෙමෙහිදි දැකව මිලිය සහස් කරගෙන අප දෙවලුත් නෙමේ ලැස්වෙලුත් දෙමේ කියන්න කියලා මේ සැපෑ අත්දකින් ඕ ඉදි එක හොඳටම තේරෙනවා මේ ඔතල තියන්නේ දෙ ඔයා තුහම යට හොඳට තේරෙන තුව කියන ආන්නේ වගේ හැබැයි බය පොඩ්ඩක්කත් දැනෙන්නේ හොන්දට උණුස්සුමට නින්දයන තිය ආරක්ෂකයෝ ආරක්ෂා කරන්න මතු වෙලා එන අය ති ඒ දේවල් ඒ නාග ශක්තිීන් දැන් ඒ කියන්නේ ඔය බුදුන් වන්දිනකොට එහෙම එකැන සමහර දහතු වන්දනා කරන්නකොට ඒවත් පින්ගන්නෙන අය ඉන්නවනේ එදිකොට සමහරලාවට ලොකු කඳන් වගේ ඇදෙනව තේරෙනවා හැබැ බැලුවට කවුරුවත් නෑ මෙතනින් යමක් ගමන් කරනවා දැනෙනවා සහ පොඩි දෙයක් එහෙමනේ පොල් කඳක් විතර එකක් දැහොඳට දැනෙනවා ඇහැට පේෙන් නැතුව පොල් කඳක් විතර එකක් ඇදෙනවා කියලා ඒ අර වගේ කට්ටිය ඉන්නවා තව ගැන විස්තර ගොඩක් තියෙන මනුස්ස වේසයෙන් අය ඒගොල්ලන්ගේ නල්ලෙ තියෙන ලකුණු එකනේ සමහරය නාගලෝකයාගේ නලල ලකුණක් තියෙනවා කියලා ඒ වගේ කේක දේවල් තියෙනකැන මිනිස්සු අතර ඕන තරම් ඉන්නත් පුළුව මනුස්සය අතර ඉන්නත් පුළ මඟර කලින් වැඩසටහනකදී මට හිල දානි දීල ගිය අද වෙනකං කවරුවත් දන්නේ කියලා හොස්පිල් ඉන්නවා කියල දන්න දෙන්නයි කියල ම කිවේ ඒ දෙන්න කියලා නැතුව නමුත් එක්කෙනෙක් නමක් පාච්චි කරලා දානයක් දීල ගියා කෙනෙක් වැඩසටහනක මතක් කළ ඉතින් ආන්නේ විදිහට ඒ නොපෙනෙන ප්‍රොපෙන්ෙන ලෝක තියෙනවා හොඳට නරකට දෙකටම ඉන්නවා ඒ වගේ මේගොලන්ට බය කිරීමේ හැකියාව තියෙනවා ආලෝක කිරීමේ හැකියාව තියෙනවා අඳුරු කිරීමේ හැකියාව තියෙනවා බය හදවතට බය නොදී ආරක්ෂා කිරීමේ හැකියාව තියෙනවා ඒගොල්ලන්ට ඒ පොතින් පිහිටන එක්තර හැකියාවල් තිං ඕවා අපිට වඩා හොඳට පැහැදිලි කරයි බොහෝ කාලයක් වනගත හිටුව තව භික්ෂූන් වහන්සේලා මේ වැඩසටහන සම්බන්ධ කරගන්න පුළුවන්න ඉති පුළුවන් වේද කියනක තමයි ප්‍රශ්න තියන්නේ මොකද අපි මතකයි තව කතා ඔය අපි ගිය එක්තර ලක්ගල ගමනක් ගියා ඒ ගිය අපි පිරිසක් එක්ක ගියේ එක්තර භික්ෂූන් වහන්සේ නමකට ඒදානයක් දෙන්න ඉතිං අපි හැමෝටම දැනිච්ච දෙයක් හැමෝම කිව්වෙන මොකක්ද දැනෙන එකමදේ විශාල ඇසක් අපි දෙහ බලාගෙන ඉන්න එකන් අපි නිකන් කැමර කරන්නවාගේ ඒක අපිට හොඳටම දැනෙන අපි මේ ගාඩ් මේ ගම ආරක්ෂා කරන්නවා කියලා අලි බෙටිත් තියෙනවා දුන්දානය ඔත එකැන අලිය ඉඳල ගිහිල්ල ඇති ඔව එලිවුද්දු වන්න කියලද ලක්ගල ඉතින් හැබැයි හොඳට අපිට යනකොට අපිට ඒ ආරක්ෂා හොඳට දැනුන ඊට පස්සේ මේක දැනිච්ච අර අපිත් එක් ගිය මහත්තයෙක් කිව්වා ස්වාමීන් වහන්සේ මොකක් හරි වහන්සේට වෙනසක් තේරුණාද කියලා මං විශාල ඇසක් අපි දෙස බලන් හිටිය නේද කියලා හරියට හරි කිව්වා ඒ කියන්නේ ඒගොල්ලන්ටත් ඒක තේරලා තියෙනවා දැන් මේ බලන්න මේ දේ මොකද්ද කියලා දැන් ඕක මම සද්ද නොකර හිටියනම් යස් සද්ද නොකර හිටියනම් අනිත් පිරිස සද්ද නොකර හිටියනම් මේ කතාව එහෙම යට යනවා ඔබ වහන්සේ විතරක් වෙච්ච දෙයක් ඒක මනෝවිකාරයක් හැබැයි හැමෝටම එකම ෆීලින් එක එන්නේ කොහොමද දැන් මට මතකයි ඔය මම එක්තර ආරණ සේනාසනයකට ගියා මම ඒ ගිය ලෙඩ වෙලා මං හොඳටම ලෙඩ වෙලා බෙහෙත් ටික නැතුව මට ඉන්න බෑ ඒ අවස්ථාවේ මං දුර්වලයි අම්මලා ඇවිල්ලා මාව බලන්න ඒගොල්ලෝ මට බෙහෙත් ටික නොදී ගියා දැන් මට ප්‍රධානම දේ බෙහෙත් ටික මගහැරලා ඒගොල්ලෝ ගිහිල්ලා දැන් පහට තමයි බස් එක එන්නේ දැන් වෙලාව 5:00යි නෑ පහට තමයි බස් එක එන්නේ දැන් 5ට කිට්ටුයි ඊට පස්සේ මම කල්පනා කළා මම මොකද කරන්නේ මගේ බෙහෙත් ටික මට ගන්න විදිහක් නෑනේ කියලා කල්පනා කරනකොට සනීප නෑනේ කියලා කල්පනා කරනකොට ඉස්සරහා තියෙන මහ විශාල වෘක්ෂයක් ඒ වෘක්ෂයෙන් ව්‍යාග්‍ර ඇස් දෙකක් මතු වුණා එක ව්‍යාග්‍රේග්‍ය වගේ ඇස් දෙකක් එක බයක් හැකන්න නැති අමුතු ඒ ඇස් දෙක හොඳට හුරුයි මට
ඒකන්නේ ඒකන්න ඕක සිද්ධීන් දැකලමද මන්ද කෝමාරි අන්තිමට බස් එක පරක් වෙලා තිබුණා අම්මලට යන්න බැරේලා තිබුණා මගේ පණවිඩකාර එතෙන්ට යනකම්ම අම්මල පහමාරණකන් ඉදල බස් එක මොකක් දෙලා පරක් වෙලා බෙහෙට්ටිකත් අරගෙන මට ආපහු ලැබෙන්න ඒ අවස්ථාව සිද්ධ වුණා ඒ විදිහට ඒ ශක්තිීන් තියෙනවා අපිට පේන්න ඒ වනාන්තර වල විතරක් නෙමේ නගර බදත් තියෙන පුළුවන් තියෙනවා ඉතින් ඒ වනාන්තරවල ඒ හුද කලා වාසය කරන්නකොට ඒ අයගේ උපකාර අපකාර දෙකම ලැබෙන්න අවස්ථාවල් තියෙනවා අනිත්ව ගස්වල ගස්වල ඉන්න අය ඉන්නවා දෙක ආරණ සේනාසනලට මුඩින් යනකට බොරු කියන්න ඕන මනම් මුල් කාලෙ පණ බයයි ඒ කියන්නේ අපි ඉන්න ලයිට් දාපු කෙලෑවල්ලොට අපි ඉන්න අපේ ගෙදර උනත් ගත්තුත් මහපාර අයින හොරණ බැල්ල පිටිය එතකොට එලි වෙනකල් ලයිට්නේ ඉතින් අර කෑලි කපන අඳුර කියල ස්කෝලිගෙන ගත්තර ඇස් දෙකින් දෙක කැලේකට ගයාට පස්සේ ටෝච්චික ගැව්ව හමිතන මේ අන්දකාරය වැඩිකමට වදින් නැද්ද කියලත් අහස තියෙන ස්වභාවික එලියවත් රෑට වැටෙන්නේ නි පොළොවට කාන්යන් තනි කළු දොදොල් කෑල්ලක් වගේ කැලෑව ඉතින් බයිබයි යනකොට බයිම් බයින්නවිදි බය ඉතින් ආපු අලුතම ඉතින් ඊට පස්සේ එක පාරක්තිය නවා කදින් කට්ට කලුද පාරදික යනකොට තනීම තනීම දේබෑ ඉතින් කයට විතරද 10ට කිට්වෙලා 9ට 10ට වගේ රෑ ඕ ඊට පස්සේ විශාල පඳුරත්තිල ලොකු උස ගහක් ඒ උස ගහේ ඉඳල මගින් එහම කොහෙද යන්න කියලා එක ගහ ඇසුරු කරගෙන කතා කරන්න කෙනෙ ඉතින් ඊට පස්සේ මම කරු වැඩේ වහාම මේ හැරිලා අපහවාවෙන්න මම බයයි ඊට පස්සේ පාරෙන් ගියත් නැටික දවසක් යනක ඊට පස්සිති මේම සාමාන්‍ය සිද්ධ වෙනවා මොකද කැලේ ඇවිදිනකොට සමහර වෙලාලට ඇහෙනවා මේ සද්ධ කරන්න එපා හාමුදුරුව එනවා එකන ගහෙන් තමයි ඇහෙන්නේ එද හිතන තුන් දෙනෙක් විතර මේ ගෑනු කෙනෙකුයි පිරිමි දෙන්නෙකු විතර ගහක්කුඩ කතාවක් යනව කියලා එතකොට මේ ලෝකට බන්දන්න මිනිසුම පිසිකාරීත නැත කියරගේ කන් දෙකට ඇහෙනවා මේ ටෝච්චි කරගෙන යනකොට මේ ආහා සද්ධ කරන්න එපා හාමුදුරුව වෙනවා කියලා ඉති ඊට පස්සේ සද්‍යයක් නෑ ඒගුල්ලගේ මේ කතා බහ සම්පූරයෙන් නවතිනවා භාවනා ශාලා විඳල එනකොට එක තැනත්තින හරියටම විශාල මේ සතෙක් පනිනවා පාරට උළු පාරත් එක්ක හෙල්ලුම් කනවා හරිද ඒ පොළොවත් එක්ක හෙලවෙන දිඩිංගාලා ඉතින් ඔකට පොඩ්ඩක් ගැස්සෙනවා දැන් මහරෑහෙන කර මොකද මංගිතින් බලන්නද ඌරෝ ඉන්නවාන කැලේ ඌරෝ පැන්නත රිලව්වින් නෑන රෑ රිටව් මතුරු නිදිනේ දෙ පැනපු සතා එක්ක පාර ඉන්නවන එක්ක පාරෙන් හා පැත්තර මෙහා පැත්තර පයින්නබේ මොකක්කත් නෑ ඊට පස්සේ තේරෙනවා හි සැරේ මාත් එක්කම එනවා අඩියෙන් අඩිය තියතිය එනවා කුටිය ගාවට එනකම් එනවා අඩි අඩි තියති ඇවිල්ලා මන්දග පිඩිය ටෝච්චක හැරි හැරි ගගහග මුල් කාලෙදි බයයි මෙහෙම දෙයක් එනකට බයනවුණොත් තමයි පොදුමේ රාත්්‍යලාරන්ට කියනෑන හැරි 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 බලනවා මේ කවුද එන්න කියලා බල්ලා ඉතින් කුටියරකින් දොරවා ගන්නවා එතනින් එයාගේ පැමිණීම අවසන් වෙනවා කුටිය ඇතුළට එන්න බෑ එහෙම කරදර වෙන්න එකන එයාට මොකක් හරි තියෙනවා ගහ යටින් යනකොට එයා මොකක් හරි දෙයක් කරනවා එක්ක යට ගහ ඉන්න බෑ එහෙම නැත්නම් එයා පින්තකා හරි එයා ආරක්ෂාව සලසනවා එකන දැමක දේවාසන සුද්ද බොහොමි වගේන එමකද උදේ ඉඳම් හැන්දෑ වෙනකං භාවනා කරන බුදුන් වඳින ධර්මසාකච්ඡා කරන බණ කියන තැන්වල මිනිහෙක්ක මරණ යක්ෂයෙක් දී කියලා අපිට විශ්වාස කරන්න බෑ ඊට කලින් නම් ඒ වගේ දේවල් තිබිලා ලොකු හාමුදුරුවෝ දැකලා හරි මේවතින් මං කියන්නේ නැහැ ඉතින් එහෙම දේවල් තිබිලා තියෙනවා නමුත් ඉතින් ඕන්න ඔහම දේවල් සිද්ධ වෙනවා ඒ ආරක්ෂක භූමිවල ඒ දේවල් තියෙනවා දැන් ඔබ වහන්සේ අද මේ පළමු වැඩසටහනෙම මහා සුවිශාල අත්දැකීම් සමුදායක් මතු කරා දැන් ස්වාමීන් වහන්සේ වැඩසටහන අවසන් කරන්න කලින් මේ වැඩසටහන නරඹන කෙනෙක් තනියම ගෙදරක ඉඳලා බලනවා වෙන්න පුළුවන් විදේශ රටක ඉතින් විදේශ රටවල් වල විශේෂයෙන්ම නන්නාඳුරන තැන්වල විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඒ අය ඒගොල්ලන්ට කිසියම් තැතිගැන්මක් ආවොත් යම් බයක් ඇති වුණොත්
ඇත්තට මේගොල්ලෝ හරි අසරණ වෙනවනේ මේ වැඩසටහනෙන් පස්සේ. මොකද්ද ඒ වගේ කෙනෙකුට තියෙන රැකවරණය පිහිට? ඕක මම හොඳ යෝජනාවක් කරන්නම්. දැන් ගොඩක් අයට දැන් ඉතිපිසෝ ගාථාව කිව්වා කියලා බය නැති වෙන්නෙත් නෑ. බය වෙච්ච වෙලාවට ගාථා මතක් වෙන්නෙත් නෑ. හැබැයි මම යෝජනා කරනවා ඕනෑම කෙනෙකුට තමුන්ගේ ආත්මාරක්ෂාව පිණිස එහෙම දේවල් තියෙනවනම් එහෙම දේවල් අත්දැකීම් විඳපු ඇති ඒගොල්ලන්ටම යෝජනා කරනවා හැකිනම් මෛත්‍රී භාවනාව වඩන්න. මෛත්‍රී භාවනාව තරම් ආරක්ෂාවක් තවත් ඇත්තේ නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම කතා මේ දේශනාවක් මහණෙනි දෙපැත්ත හොඳට කැපෙන හෙල්ලක් තියෙනවා. ඒක හොඳට මුවත් තියලා තියෙන්නේ. ඊට පස්සේ යෝධයෙක් ඇවිල්ලා මම මේ හෙල්ල තලේ මිරිකලා අනිත් පැත්තට කරකවනවා කියලා මේ හෙල්ල තලේ මිරිකලා අනිත් පැත්තට කැරකැව්වොත් මහණෙනි මේ කියපු දේ වෙයිද? ඒ කියන්නේ කරන්න පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා නැත ස්වාමීනි මොකද හේතුව මේ තලේ දෙපැත්ත හොඳට මෝහත් කරලා තියෙන්නේ අර යෝධයාගේ ඇඟිලි කැපී යනවා මිසක් තලේ ඇඹරෙන්නේ නැහැ කියලා. ආන් ඒ වගේ තමයි මහණෙනි මෛත්‍රී භාවනාව කවුරු හරි කරනවා නම් ඔවුන්ට අර බාහිරින් කරදර පැමිණෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කරදර කරන්න આવොත් එයාට විපතක් වුණොත් ඇරෙන්න කරන කෙනාට වෙන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ මෛත්‍රී සජ්ජායනාවක් පුරුදු කරගන්න බුදුන් වඳිනකොට මෛත්‍රී භාවනාවක් අඩුම තරමේ විනාඩි 10ක්වත් පුරුදු කරගන්න ඔය ඇත්තන්ට ඕනෑම අමනුෂ්‍ය උපද්‍රවයකින් බේරීමේ ගැලවීමේ ආරක්ෂාවීමේ දිවි ගැලවීමේ හැකියාවක් ඒකින් ශක්තිය ලැබෙනවාමයි. ඔබ වහන්සේට බොහොමත්ම පුණ්‍යානුමෝදනා වේවා කියලා අපි නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ වහන්සේගේ මේ භාවනා කටයුතුත් තවදුරටත් කරන්න අපි හැමෝගේම ආශිර්වාදය ලබා දෙනවා. එමනම් අදින් ඇරමුණු වැඩසටහන සෑම බදාදාවකම රාත්‍රී 10:10ට පූජනීය බැල්ලපිටියේ ධම්මසුනීත ස්වාමීන් වහන්සේ සමග ගෙනෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. එමනම් යලිත් ලබන බදාදා රාත්‍රී 10:10ට හමු වන තුරු ඔබ සැමට තෙරුවන් සරණයි. මිලියනයක් වටින ලක්ෂයට කෝටියක් ආදරේ. අසංග ලයිව්. ඔබටත් නොපෙනෙන ආත්ම හමුවී ඇද්ද? මරණාසන්න අත්දැකීමකට මුහුණ පා ඇද්ද? පෙර භවය අත්දැකීමක් අසා ඇද්ද? සිකුරාදා රෑ 10:10ට අසංග ලයිව් බලන්න. දෘශ්‍යමානය එහාට.